ට්‍රූ හෙයා කෙයා YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. කම්මැලිද? ඒත් කොණ්ඩෙට ආදරෙයිද? එහෙනම් කම්මැලියෙක් නෙවෙයි මේ හෙයා ඔයිල් එක මාත් එක්ක හදමු. මේකට ඕනි උළුහාල්, කරපිංච, පොල් තෙල්. මේ විදිහට කරපිංච ටික ඉති වලින් අයින් කරලා කොළ ටික විතරයි අපි ගන්නෙ. උළුහාලුත් හොදලා තමයි මේ හොදලා වේලපු උළුහාල් වතුර අයින් වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ පොල් තෙල් ගන්නකොටත් අර ගොඩාක් කහ පාට ඒත් පොල් තෙල් එක නෙමෙයි මේක පොඩක් සුදු පොල් තෙල් හොඳ පොල් තෙල් කියලා තියෙන ඒක ගන්න. ඊට පස්සේ උළුහාල් ටිකක් දානවා ඒ පොල් තෙල් දාපුව එකටම. මම මේ අරන් තියෙන පිරිසිදු මැටි භාජනයක්. ඔයාලත් එහෙමම ගන්න ඉඳුල් නැති. ඊට පස්සේ කරපිංච ටිකක් දානවා. තාම ලිප නම් පත්තු කරලා නැහැ. දැන් තමයි ලිප ඔන් කළේ. ඊට පස්සේ ටිකක් වෙලා අපි රත් කරමු. එතකොට හරියට සුවඳක් එනවා. ඔයගොල්ලෝ චුට්ටක් රත් කරන්න දෙන්නකෝ. රත් වුණාට පස්සේ කරපිංච අපි බැදගන්නේ නැහැ. එන්නේ ඒ වගේ රත් කරගන්න එකක් තමයි වෙන්නේ. චූටි චූටි බුබුලු දානකන් විතරයි රත් කරගන්න. ඊට පස්සේ නිවුණාට පස්සේ මේ වගේ කන්ටේනර් එකකට දාලා අපිට තෙල් ටික පාවිච්චි කරන්න පුළුවන්. මම උළුහාල් ටිකත් ඒකටම දැම්මා. කරපිංච කොළ නම් ගත්තේ නැහැ. මොකද අපිට ටික කාලයක් පාවිච්චි කරන්න බැරි වෙනවා තෙල් එක. උළුහාල් තිබ්බට පුළුවන්. සුවඳත් එක්ක තෙල් එක. ඔයාලට මේ වගේ පාවිච්චි කරනකොට චුට්ටක් අරගෙන මේකට විටමින් E කරලක් දාන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මගේ නම් විටමින් E ටික ඉවරයි. ඊට පස්සේ පුළුන් කෑල්ලක් අරගෙන මම අර කලින් පෙන්නුවා වගේ හොඳට ස්කැල්ප් එකේ ගන්න ඕනේ පුළුන් කෑල්ලේ. හැමතැනම කොණ්ඩේ ඈඩ් කර කර ගාලා ඊට පස්සේ තමයි ওই විදිහට හෙයා මසාජ් එකක් කරන්න ඕනේ. ඔය තියෙන්නේ මං හෙයා එක වොෂ් කරගෙන ආවට පස්සේ මගේ කොණ්ඩේ. දැන් නම් මං කන්ඩිෂනර් එකකුයි ෂැම්පූයි පාවිච්චි කරලා ඉන්නේ මේ. ඉතින් බලන්නකෝ කොණ්ඩේ තද කළු වෙලා ෂයිනි එකක් තියෙනව නේද? ඔයත් කම්මැලි බබෙක් නොවි මාත් එක්ක අදම කොණ්ඩේට ආදරේ නම් මේ දේවල් try කරලා බලමු. බලන්නකෝ එහෙනම් වෙනසක් තියෙනව නේද? හෙයා එක පීරලා ඉන්න වෙලාවට මට තියෙන ෆ්‍රිසි හෙයා එකක්. ඒත් මේ වගේ හෙයා මාස්ක්, හෙයා ඔයිල් යූස් කරලා තමයි මම මේ මගේ කර්ල් හෙයා එක සෙට් කරගන්නේ. ඔයාලටත් ඇති කර්ල් හෙයා එකක්. කොණ්ඩෙට බැන බැයින ඉන්න නැතුව කොණ්ඩෙට ආදරේ කරමු. කොණ්ඩෙට අවශ්‍ය පෝෂණය ලබලා දෙමු. එතකොට ඔයාලටත් ලස්සන හෙයා එකක් හම්බෙයි. බයි බයි.